බලමු මේ human resource management මොඩියුල් එක ඇතුළට ගිහිල්ලා ෆැක්ටරි එක මැනේජ් කරන්න කොහොමද මේ human resource management එක යූස් කරන්න පුළුවන් කියලා. ඉතින් පළවෙනිට මම මෙතන ක්ලික් කරගෙන ඇතුළට යනවා. ගිහිල්ලා අපිට පුළුවන් මේ ඩිපාර්ට්මන්ට් මොනවාද තියෙන්නේ කියලා හදාගන්න. දැනට HRM, production, administration, distribution, IT support and accounting කියන features ටික මේ ඩිපාර්ට්මන්ට් ලිස්ට් එක මම මේකට දාලා තියෙනවා. ඔයගොල්ලන්ට අලුත් ඩිපාර්ට්මන්ට් එකක් හදන්න ඕන නම් මෙතනට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙහෙම ඩිපාර්ට්මන්ට් නේම් එක දාලා මේ ඩිපාර්ට්මන්ට් එකක් වගේ මේක ක්‍රියේට් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඩිපාර්ට්මන්ට් වලට එම්ප්ලොයිස් රැඩ් කරගන්න. ඒ වගේම මේ ඩෙසිග්නේෂන්ස් ටිකක් පෙන්නනවා. එම්ප්ලොයි කෙනෙක් අදලා අපි ගියාට පස්සේ මෙන්න මේ වගේ මෙතන ලිස්ටින් වෙලා පෙන්නනවා. දැනට ඩෙසිග්නේෂන් තියෙන කට්ටිය කවුද ඉන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපි ඊට පස්සේ තියෙන වැදගත් දේ තමයි එම්ප්ලොයි රෙජිස්ටර් කරන එක. එතකොට මෙතෙන්ට ගිහිල්ලා මේ තියෙන්නේ දැනට සිස්ටම් එකේ රෙජිස්ටර් කරලා තියෙන එම්ප්ලොයිස්ලා කට්ටිය. ඉතින් අලුත් එම්ප්ලොයි කෙනෙක් එනකොට ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් add employee ගිහිල්ලා අලුත් එම්ප්ලොයි කෙනෙක් විදිහට මෙන්න මෙයාලව රෙජිස්ටර් ගන්න. ඉතින් මෙතන මේ ඊමේල් එකක් පාස්වර්ඩ් එකක් දෙන එක අනිවාර්යයි. ඉතින් මේ ඊමේල් පාස්වර්ඩ් යූස් කරලා තමයි මේ සිස්ටම් එකට මේ එම්ප්ලොයි අපව ලොග් වෙන්න ඕනේ. නිකන් ඩිෆෝල්ට් දේලා දාගන්නවා මෙහෙම. ඊට පස්සේ එම්ප්ලොයිගේ ප්‍රොෆයිල් ඉමේජ් එකක් තියෙනවා නම් මෙතන දෙන්න පුළුවන්. මෙහෙම මෙතන තියෙන hire date එක දාගන්න. කවුද ඉඳන්ද මේ එම්ප්ලොයි ෆැක්ටරි එකේ වැටෙන්නේ එහෙම කියලා තමයි. එතකොට මෙතන බේසික් සැලරි එකක් දෙන්නත් පුළුවන්. මම දාන්නම්. ඊට පස්සේ කමිෂන් එකක් දෙනවා නම් එයාට කමිෂන් එකක් percentage එකක් විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ කමිෂන් බේස්ඩ් මෙයා නැත්තම් කම්පැනි ප්‍රොෆිට් එකෙන්ද එයාගේ බිස්නස් එකෙන් එයාට කමිෂන් එකක් දෙනවද වගේ කියලා මෙතනින් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් කමිෂන් එකක් දෙන්නේ නැත්නම් සිලෙක්ට් කරන්න ඕනේ නැහැ. එතන මෙහෙම තිබ්බ හැකි. ඊට පස්සේ ඕවර් ටයිම් එයාට මොනවා හරි OT කරොත් එක හබ් එකකට කීයක් ගෙවනවද කියලා තමයි මෙතන දාන්න තියෙන්නේ. ඉතින් එයාගේ ඩිඩක්ෂන් රේට් එකත් ඒක මේක මෙහෙම දාමු. ඊට පස්සේ මෙතන දාන්න තියෙනවා EPF ETF contribution එක එම්ප්ලොයිගේ contribution එකයි එම්ප්ලොයිගේ contribution එකයි. ඉතින් මේකට මෙතන ස්ටෑන්ඩඩ්ස් ගණන් දාන්නම්. එතකොට ETF එක එම්ප්ලොයි තුනක් දාන්න ඕනේ. ඊට පස්සේ මෙයාගේ pay tax happy tax වගේ දේවල් තියෙනවා නම් tax detail ටික මෙන්න මෙතෙන්ට ඔයගොල්ලන්ට fill කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ එම්ප්ලොයි මොන ඩිපාර්ට්මන්ට් එකේද වැඩ කරන්නේ කියලා අපිට දාගන්න පුළුවන්. ඉතින් මම IT supports දාන්නම් යාට. එතකොට මෙතන අපි accountant දාමු මෙතන. මෙතන accountant. ඊට පස්සේ මෙයා report කරන්නේ කාටද කියන එක තමයි මෙතනින් දාගන්න තියෙන්නේ. ඉතින් මෙතන මෙන්න ප්‍රොෆෙසර් රත්නායක කියන්නේ මෙයාට අපි ඒක assign කරගමු. එතකොට මෙතන මෙයාගේ leave detail අපිට දාගන්න පුළුවන්. annual leave තියෙනවනේ ඒවට pay කරනවා නම් pay ද නැද්ද මේවා දාලා approval ගන්න ඕනේ කාගෙන්ද තමට approval දාලා මෙන්න මෙහෙම leaves එයාට තියෙන leave ටික ඔක්කොම මෙතනින් add කරන් යන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම දාගෙන employee අපිට පුළුවන් create කරගන්න. එතකොට අලුත් employee කෙනෙක් විදිහට එයාව මේ system එකේ register වෙනවා. ඉතින් එහෙම තමයි employee register කරන්නේ. ඊට පස්සේ ඔයාලට පෙන්නන attendance දාන තැන. ඉතින් මෙන්න මෙතනින් තමයි attendance දාන්නේ. attendance දාන්න යනකොට
fingerprint machine එකක් එක්ක මේක කනෙක්ට් කරගන්න පුළුවන්. එම්ප්ලොයිස්ලා පොඩි දෙනෙක් නම් ඉන්නේ. ඔයාට පුළුවන් මෙතනින් මැනුවල් විදිහට මෙන්න මෙහෙම ප්‍රසන්ට් ගිහිල්ලා ඩේට් එක දාලා ඊට පස්සේ මෙතනින් ටයිම් එක දෙන්න ඕනේ. මෙයා කීයටද 21ට ආවේ කියලා. ඉතින් මම දාලා attendance mark කරගන්න පුළුවන්. නැත්නම් fingerprint machine එකකින් එන CSV ෆයිල් එකක් මෙන්න මෙතෙන්ට අප්ලෝඩ් කරලා ওই වැඩේ කරගන්නත් පුළුවන්. ඉතින් මේ 22ටම මෙතන මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් පහුගිය දවසක attendance mark කරනවා නම් ඔයාලට මෙන්න මේ විදිහට මෙතන සිලෙක්ට් කරලා පුළුවන් attendance ටික mark කරලා දාන්න. ඉතින් මේ attendance එක මෙන්න මෙතන payroll කියන ෆීචර් එක ලින්ක් වෙලා තියෙන්නේ. ඉතින් මෙතනින් අපිට පුළුවන් payroll එක ජෙනරේට් කරන්න මාසෙ තෝරලා එතනින් generate payroll confirm කරලා එතකොට මේ තියෙන්නේ employees දෙන්නෙක්ට මේ මාසේ generate උනේ දේවල්. කියන්නේ අපේ ෆැක්ටරියේ වැඩ කරන හැමෝටම මෙතන payroll එක generate වෙනවා. අපිට පුළුවන් මෙතනින් මේවා process කරලා මේ තියෙන්නේ එයාගේ attendance එක allowance දෙන ඒවාත් එක්ක මෙතන ඔක්කොම දාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික තමයි මෙතනින් තියෙන්නේ. ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයගලන්ට මේව process කරගන්න පුළුවන්. මෙතනින් process කරන්න පුළුවන්. මේ දේවල් ටික මෙතනින් කරගන්න පුළුවන්. attendance mark කරගෙන හරියට යනකොට මේ දේවල් ටික ඔක්කොම auto set වෙනවා. ඊට පස්සේ employee කෙනෙකුට අපි හිතමු allowance set කරගන්න ඕනේ කියලා. අන්නේ දේවල් ටික අපිට පුළුවන් මෙන්න මේකකින් ගිහිල්ලා මෙතන allowances තියෙනවා. මේකට ගිහිල්ලා අපිට පුළුවන් මොන allowance එකක්ද ඒකට කීයක් pay කරනවද ඒකේ allowance එකක්ද මෙතන loan එකක් වගේ අරගෙන තිබුණොත් අපිට පුළුවන් deduction කියන එකෙන් ගිහින් ඒ loan එකේ වාරිකේ අඩු කරලා දාන්න. ඉතින් allowances එකක් නම් අපි allowance කියලා කියනවා. ඊට පස්සේ ඒක fixed amount එකක්ද percentage එකක්ද කියලාත් අපිට දාගන්න පුළුවන්. මොන දාලා අපිට තියෙන්නේ එයාගේ allowances ටික මෙතෙන්ට ඇඩ් කරගෙන යන්න individual. එතකොට මේකේ තේරුම තමයි අවසර අත්නායකට medical allowance එකක් රුපියල් 4000ක් අපි salary එකට ඇඩ් කරලා තියෙනවා කියන්නේ. ඉතින් ඔන්න ඒ වැඩ ටික මෙතනින් කරගන්න පුළුවන්. ඒ වගේම education data දාගන්න ඕන නම් මෙතන education එකට ගිහිල්ලා පුළුවන් මොකක්ද institution එක මොකක්ද කරේ degree එක මේ දේවල් ටික කොහොම දාලා education set කරන්න. එතකොට මේ දේවල් තියෙන්නේ ඔක්කොම employee ගේ විස්තර ටික cover කරගන්න. එතකොට experience දානවා නම් ඒවා එයාගේ documents upload කරගන්න ඕන documents එකට ගිහිල්ලා මෙතන certification contract මේ data කොහොම ගන්නට පිළිවෙලකට ඔයාලට තියාගන්න පුළුවන්. ඉතින් එහෙම documents upload කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ leave management එක පුළුවන් මොන leave එකක්ද ගන්නෙ leave balance එක හදන්න ඒ වගේ දේවල් වලට මේක use කරන්න පුළුවන්. ඊට පස්සේ attendance mark කරනවා වගේ දේවල් වලට මෙතන use කරන්න පුළුවන්. ඊට පස්සේ මේ employee ගේ detail මොනවා හරි edit කරන්න තියෙනවා නම් මෙන්න මෙතනින් edit ගිහින් edit කරලා මේ employee ගේ data ටික හදලා දාන්න පුළුවන්. ඊට පස්සේ employee ගේ data view කරගන්න ඕන නම් මෙතෙන්ට ගිහින් employee ගේ view කියන එකෙන් data ටික view කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික තමයි මේ employee registration එක ඇතුලේ තියෙන. එතකොට මෙතන employee count එක active employee count එක departments දාන ඔක්කොම පෙන්වනවා.